समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सक्कमुक्कदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. මේ පින්තුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ බුද්ධ ශාසනය කියන්නේ ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඒකේ ප්‍රයෝජනේ කරා යන්ට අපි පොඩ දක්ෂ වෙන්න ඕන. ඒකේ ප්‍රයෝජනේ කරා යන්ට අපිට දක්ෂකමක් නැති අපිට බුද්ධ ශාසනය මොකද්ද කියලා තේරෙන්නේ නැති කමට. ලංකාවේ බොහෝ දෙනෙකුට බුද්ධ ශාසනය මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. බුද්ධ ශාසනයක ප්‍රතිලාභය මොකක්ද කියලා බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති උනම් පස්සේ හැම වෙලාවකම අපට සිද්ධ වෙන්නේ අපේ ආත්ම දෘෂ්ටියට අනුව වැඩ කරන්නට. මේ බුද්ධ ශාසනය මොකක්ද කියලා දන්නේ නැති උනාම පුද්ගල බව ඔස්සේ තමයි එයා ලෝකේ විමසන්නේ. ලෝකේ තේරුම් ගන්නේ, ලෝකේ අහුලන්නේ. ඉතින් ඒක බොහොම ලොකු අවුලක්. ඉතින් ওই පින්නතුන්ට බොහොම කරුණාවෙන් එක දෙයක් කියන්න ඕන. ඒ තමයි මේ බුද්ධ ශාසනය ගැන තේරුම් ගන්න. මේ බුද්ධ ශාසනයක් විතරයි අපිට මේ ලෝකයේ ඇහැට එහා පැත්තේ, මේ ඇසට එහා පැත්තේ ප්‍රඥාවෙන් දකින්න ඕන තත්වයක් තියෙනවා කියලා වදාළේ. මෙන්න මේ தত্ত্বය පූර්ණ අවබෝධ කරගන්න, පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් කියලා බුද්ධ ශාසනය විතරයි වදාළේ. පින්වත් මහණෙනි, මේක පූර්ණ වශයෙන් අවබෝධ කළොත් ඒ කරපු තැන දුක නිමා වෙනවා කියලා වදාළේ බුද්ධ ශාසනයක් විතරයි පින්වත්නි. බුද්ධ ශාසනයක් විතරයි ඔය ප්‍රශ්නේ විසඳලා දුන්නේ. ඉතින් බුද්ධ ශාසනයක් නැති තැනක අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඉතින් දැන් මේ ශාසනයක් ලැබිලා තියෙන වෙලාවේ ඔය පින්නතුල්ලා මේ ප්‍රශ්නේ විසඳා ගන්නට. දැන් අද මාතෘකාව විදියට ලැබිලා තිබෙන්නේ එදිනෙදා ජීවිතයේ අකුසල සංස්කාරයන් මතුවෙනකොට ඒවා වළක්වා ගැනීම පිණිස, ඒවා වළක්වගෙන සිත නිවනට යොමු වන ආකාරය ගැන දේශනාවක් කරන්න කියලා. එදිනෙදා ජීවිතය කියන්නේ මොකද්ද? ඉරියව් පවත්වන මට්ටම. එදිනෙදා ජීවිතය කියන්නේ අපි ඉරියව් පවත්වන අවකාශය. එදිනෙදා ජීවිතේ වාලා එක්ක හිටගෙන ඉන්නවා, එක්ක වාඩි වෙලා ඉන්නවා, එක්ක ඇවිදිනවා, එක්ක නිදාගෙන ඉන්නවා. ඔය ඉරියව් වලට වඩා මොනවා හරි ඉරියව්වක් තිබ්බද කියලා බලන්නකෝ. නෑ. ඔය ඉරියව් ටික පවත්වන මට්ටම ඇතුලේ තමයි ඔයාලගේ ජීවිතය එදිනෙදා කෘත්‍යයන් ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් වාඩි වෙලා සිත හසුරුවනවා, හිටගෙන සිත හසුරුවනවා, ඇවිදින ගමන් හිත හසුරුව ඇවිදිනවා. ඉතින් ඉරියව් ටික පවත්වනකොට එදිනෙදා ජීවිතය කියලා ඔයාලට හම්බෙන්නේ ඔන්න ඔය ඉරියව් 4. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ ඉරියව් 4 පවත්වද්දී සම්පජානකාරී හොති. සම්පජානකාරීව වාසය කරන්න කියලා. ඉරියව් 4. ඔන්න ඕක තමයි අපට නැත්තේ. ඒක නැති නිසා අපට මොකද්ද වෙලා තියෙන්නේ? අකුසල සංස්කාරම රැස් වෙනවා. එදිනෙදා ජීවිතයේ කියන අකුසල සංස්කාරම රැස් වෙනවා. ඉතින් එදිනෙදා ජීවිතය කියන එක මත අපේ ඉරියව් පවත්වද්දී
බුද්ධ ශාසනය අපට කියන්නේ, බුද්ධ ශාසනය අපට තේරුම් කරන්නේ, බුද්ධ ශාසනය අපට ඒත්තු ගන්නවන්නේ මෙන්න මේ ඉරියව් 4 පවත්වන එක ගැනයි. බුද්ධ ශාසනය තේරුම් කරන්නේ මෙන්න මේ ඉරියව් 4 පවත්වනකොට සිහි නුවණ පවත්වන එක ගැනයි. අපට ඉරියව් තියනවා, සිහි සම්පජානකාරී බව නැහැ. ඒ ඉරියව් තියනකොට ඒ ඉරියව්ව මත සම්පජානකාරී නම් කවදාවත් පින්වත්නි එයාගේ ජීවිතය අකුසල සංස්කාර රැස් වෙන්නේ. තර මේ සම්පජානකාරීව වාසය කරන්න බැරි වෙච්ච තැනක පවතින්නේ මුට්ටස්සති, මුලා වෙච්ච සිහියක්. අපි මෙච්චර කල්ම වැඩ කරලා තියෙන්නේ මුලා වෙච්ච සිහියකින්. හොඳට අපි ඉගෙන ගත්තා, අපි රැකියා කළා, අපි දරුමල්ලු හදාගෙන ඒ අයගේ යුතුයකම් වගකීම් ආවහ විවාහකම් කරලා දීලා ඒ කටයුතු කළා. මේ ඔක්කොම ඇතුලේ අපි මොනවද කළේ? මේ ඔක්කොම ඇතුලේ අපි කළේ පින්වත්නි මුට්ටස් සතියකින් වැඩ කරාපු එක. උපට්ඨිත සතියකින් වැඩ කරපු එක නෙමෙයි. මුලා වෙච්ච සිහියකින් තමයි අපි වැඩ කරලා තියෙන්නේ. ඒතකොට මුලා වෙච්ච සිහියක් තියෙන තැනක හැම වෙලාවකම මොකද්ද වෙන්නේ? මුලා වෙච්ච සිහියක් නම් තියෙන්නේ. මුලා වෙච්ච සිහියක් තියෙන තැනක පින්වත්නි කෙලෙස් අරමුණු වලට සිත නැවත නැවත අපි ගන්නවා. කෙලෙස් අරමුණු වලට අපේ සිත නැවත නැවත ගන්නවා. එහෙම ගන්නේ ඇයි? මුට්ටස් සතිය නිසා. මුලා වෙච්ච සිහියක් තියෙන නිසා. හොඳට බලන්නකෝ ඔයාලගේ ජීවිතේ මේ ටික නෙමෙයිද තියෙන්නේ කියලා. කෙලෙස් එදිනෙදා ජීවිතේ කියලා ඔයාලා කතා කරන, ඔයාලට දැනෙන, ඔයාලට තේරෙන ජීවිතය ඇතුලේ මේ ටික නෙමෙයිද කියලා බලන්නකෝ. එතකොට අපිට බැරි වුණා උපට්ඨිත සතියක් පිහිටව ගන්නට. අපිට තියෙන්නේ මුට්ටස් සතියක්. මුට්ටස් සතියක් තියෙනකොට අපිට මොකද්ද වුනේ? අපි මුට්ටස් සතියෙන් තමයි, මුලා වෙච්ච සිහියකින් තමයි අපි ජීවිතේ ගත කළේ. ජීවිතේ කිව්වේ මොකද්ද? ඉරියව් 4 පවත්වන එක. ඒක ඇතුලේ සිතේ මැදිහත් වීම. හොඳට බලන්නකෝ ජීවත් වෙනවා කියන්නේ විපමණයිනේ. ජීවිතේ මහා අර්ථයක් තියෙන එකක් නෙමෙයිනේ. ඔය ඉරියව් 4 මත අවුරුදු 80ක් විතර පවත්වනවා. ඉතින් මේවා මොනවා කිව්වත් මිනිස්සු තණ්හාව අතාරින්න ලෑස්ති නෑ. ඒකයි මේ කාලේ මිනිසුන්ට මේ බණ හරියන්නේ නැත්තේ. උන්ටට බණ අහනවා. පුදුම වටිනාකමක් නේ දෙන්නේ බලන්නකෝ. ජීවිතේටත් රැස් කරපු දේවල් වලට. පුදුම වටිනාකම. ඒ කියන්නේ වටිනාකම අතාරින්න කිව්වට මේ ලංකාවේ මගපල් ලබන්න බැරි ඒකයි. වටිනාකම අතෑරලා දාන්න කිව්වට පින්වත්නි ඒ වටිනාකම් සහිතවම නැවත නැවත විමසා බලන කමක් අපි තුල තියෙනවා. නැවත නැවත විමසා බලන කමක් තියෙනවා. එතකොට මේ වටිනාකම් සහිතව නැවත නැවත විමසා බලන කමක් තියෙන නිසා එයාට බුද්ධ ශාසනයවත් පේන්නේ නැහැ. බුද්ධ ශාසනයවත් පේන්නේ නැහැ. ඒ වටිනාකම් සහිතව නැවත නැවත විමසා බලන කම නැති. එයාට යන්නේ මේ පණිවිඩය ඔළුවට. යන්නේ ඒක. එතකොට සමහර ඒවාට අවශ්‍යත් නැහැ. සමහර ඒවා අදාළකමකටම නෙමෙයි, තණ්හාවට. ආය ඇවිල්ලා මොකුත් කරන්න හිතාගෙන නෙමෙයි. සමහර ඉඩ කඩන් වලට එමි අපිට ආගන්නවත් බෑ. නමුත් තණ්හාව පුදුම දෙයක්. බුද්ධ ශාසනයේ පෙනිපෙනී වුණත් හරිම මහ පුදුම දැඩි හිතක් තියාගෙන ඒ අකුසල සංස්කාරම නඩත්තු කර කර ඉන්නවා. ඒ නඩත්තුව තණ්හාවට වෙන එකක්. මේ තණ්හාව කියන එක ගොඩ නැගෙන පදනම දිහා හොඳට බලන්නකෝ.
මේ ජීවිතය තුළ මුට්ටස් සතිය නම් තියෙන්නේ. මේ ටික හොඳට බලන්න ඔයාලට වෙච්ච දේ මේ කියන්නේ. අනික ඔයාලා මේක කර කර හිටියා කියලා ඔයාලට ගෙනියන්න පුළුවන් අබමල් රේණුවක්වත් නැහැ. ඔයාලට අරගෙන යන්න පුළුවන් පොඩ්ඩක් මොකක්වත්ම නැහැ ඇත්තටම. ඒ කියන්නේ අරගෙන යන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. මිනිසුන්ගේ කෙලෙස් වල හැසිරීම හරි පුදුමයි. ඇයි මුට්ටක් සතියනේ තියෙන්නේ. බණ අහනවා. බණ පොත්වල ලියනවා. ඒ වුණාට යා උපට්ඨිත සතිය කියන එක පිහිටුවා ගන්න දක්ෂ නොවුනට පස්සේ බණ ටික ලියලා පොත වැහුවට පස්සේ ආයෙත් ඔළුවට එන්නේ ඉඩම. ආයෙත් ඔළුවට එන්නේ කුඹුර. ආයෙත් ඔළුවට එන්නේ රත්තරන් බඩු ටික. ආයෙත් ඔළුවට එන්නේ ගෙදර. ආයෙ බණ ඇහෙනකොට පොත දිග අරගෙන ලියනවා. ආයෙත් පොත වහලා දාලා අරව ගැන කල්පනා කරනවා. මේකින් ඔයාලට වෙච්ච යහපතක් නැහැ පින්වත්. ඔයාලට වෙන යහපතකුත් නැහැ. ඉස්සරහට උනත් වෙන ලොකු යහපතක් නැහැ. විශාල යහපතක් ඔය පින්නතුන්ලාට වෙන්නේ නැහැ ඉස්සරහට. නිකන් ජීවිතය අතෑරිලා යනවා විතරයි. ඒ අතෑරෙනකොට ඕගොල්ලෝ ගොඩනැගෙන චේතනා චේතේති යංච පකප්පේති ඒවට අනුව කරන කල්පනාව යංච අනුස්සේති. ඔයාලා මේ ඇස් කන නාසය දිවකය මනස පාවිච්චි කර ගොඩනගා ගන්න කෙලස් ටික මමත්වයේ ඉදිරිපත් වෙලා ගොඩනගෙන කෙලස් ටික යංච අනුස්සේති. ඔය ටික අරමුණු වෙලා මොනවාට ටික අරමුණු වෙලාද? ඔයාලගේ හිතේ තියෙන චේතනයි, ඔයාලගේ හිතේ තියෙන කල්පනයි, ඔයාලගේ හිත තුල ගොඩ නැගෙන මේ ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට ඔයාලා තුල ගොඩ නැගෙන කෙලෙස් අනුසයයි. ඔය ටිකම අරමුණු වෙලා තමයි ආරම්මණං මේතං විඥානස්ස තිතිය ආය උපදින්න ලෑස්ති වෙන්නේ. අපි මෙහි ඉඩම් ගැන හිත ඉන්නවා. අපි කුඹුරු ගැන හිත ඉන්නවා. අපි අපේ තත්ත්වය ගැන හිත ඉන්නවා. අපි මේ එළිය ලෝකේ පරිසම් කරන්න කල්පනා කරනවා. අනේ පින්වත්නි ඔයා කල්පනා කර ඉන්නකොට එක දවසක ඔය පින්නතුන්ලාට ඔය කල්පනා කර ඉන්න මට්ටමමනේ සතර අපායට අරන් යන්නේ. ඔයාලා කවදාවත් හිතනවද මම මේ කල්පනා කරන විදියයි මාව නිරේට ගෙනියන්නේ කියලා? අන්න එහෙම දැනෙනවා නම් එයා ඒ කල්පනාව දිගට කරයිද? කරන්නේ. අන්න ඔය මට්ටමට තමයි උපට්ඨිත සතිය කියන්නේ. එයා ඒ කෙනෙකුට වටිනාකම් පේන්නේ නෙමෙයි. වටිනාකම් පේනවා. මොකද වටිනාකම් පේන ආකාරයට තමයි පින්වත්නි අපේ හිත සකස් වෙලා තියෙන්නේ. වටිනාකම් පේන ආකාරයටයි පින්වත්නි අපේ හිත හැදිලා තියෙන්නේ. වටිනාකමින් සිත මුදව ගන්නට ලේසි නෑ. වටිනාකමින් සිත අයින් කර ගන්නවා කියන එක ලේසි නෑ. හැබැයි උපට්ඨිත සතිය තිබ්බොත් වටිනාකම එනකොටම එයා ඒ වටිනාකම ආපු බව දැනගෙන එයා ඒකේ ආදීනව දැකලා මොකක්ද ආදීනව? මම මේ කල්පනා කරන විදිය චේතේති චේතනා මන් තුල ගොඩ නැගෙන. ඔයාලගේ ඉඩමට කුඹුරට දරුවන්ට ඔයාලගේ ස්වාමියාට ඔයාලගේ බිරිඳට ඔයාලව සතර අපායට ගෙනියන්න බෑ. ඔයාලගේම චේතනාව ඔයාලව සතර අපායට ගෙනියන්න. යංච චේතේති යංච පකප්පේති. ඒ චේතනා පහල කරගෙන කොහොමද කරන්නේ? ඒ අනුව කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? අර ඔයාලා අත්දකින්න ලෝකයේ ඔයාලා අත්දකින්න දේවල් තියෙනවනේ. ඔයාලා ඒ අත්දකින්න ලෝකය ඇසුරු කරගෙන ඒ ලෝකය අත්දකින්න ලෝකයේ වටිනාකම් පෙනුනාම ඒ වටිනාකම් පේන මට්ටමට සිත නැවත අරන් යනවා. අපි ඕක තමයි කරන්නේ. වටිනාකම් පෙනුනාම අපි මොකද කරන්නේ? ඒ වටිනාකම් පේන මට්ටමට සිත නැවත අරගෙන යනවා. ආය අරන් යනවා හිත. නැවත ගෙනියනවා හිත එතනට. එතකොට මොකද වෙන්නේ? ඒ නැවත ගෙනියන මට්ටම ඇතුලේ එයා නිදාගෙනත් කල්පනා කරන්නේ ඕක. වාඩි වෙලත් කල්පනා කරන්නේ ඕක. හිත ගමනක් ගියත් ඕව කල්පනා කර යන්නේ.
එතකොට ඔය පින්නතුල්ලා කරන්නේ කෙලෙස් සහගත අරමුණු වලට සිත නැවත නැවත ගෙනියනවා. ඒ කියන්නේ වටිනාකම් පෙනිච්ච ඒවා ආයෙ බලන්න හිතෙනවා. දැන් අපිට තියෙන ඉඩම් සමහර වෙලාවට අපි ගොඩාක් දුර තියෙන නිකන් බලලා ඉන්න හිතනවා. ඕකේ මොකක්වත් නැහැ. නිකන් ඒ පැත්තේ කැරකිලා ඉන්න හිතෙනවා. ඒකට ගියා කියලායි පොල් ගෙඩියක් වගේ ඉන්න මොකුත් නැහැ ඒකේ. වැටෙයිනි ටික හොඳට තියනවාද කියලා නිකන් බලලා ඉන්න හිතෙනවා. නිකන් බලලා ඉන්න හිතෙනවා. ආයි ගියා කියලා එයාට කීයක් හරි තුටු දෙකක් වියදම් වෙනවා මිසක් වෙන යහපතකුත් නැහැ. සමහර අය ඉන්නවා. ඉඩම් තියෙන දෙනියායේ පැත්තේ. මේ කොළඹ ඉඳලා වාහනේ යනවා. ගිහින් බලලා එනවා. ආයි ගේන්න පොල් ගෙඩියක්වත් නැහැ. කොස් ගෙඩියක්වත් නැහැ. මේ කෙලෙස් සහගත සිතක් බලන්නකෝ අපිව වටේ කරකවන විදිය. මුට්ට සතිය අපි ඔය අමාරුයි දාලා තියෙන්නේ. මුලා වෙච්ච සිහිය. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ සිහිය පිහිටුවා ගැනීමෙන් විතරයි පින්වත්. ඔය පින්නතුන්ලාගේ ජීවිතේ ප්‍රධාන දේ වෙන්න ඕන මොකද්ද? සිහිය පිහිටුවා ගන්න එක. මුට්ට සතිය කියන්නේ මේ සසර ඔබ වටේ කරකවන දෙයක්. උපට්ඨිත සතිය කියන්නේ ඔබ නිවන කරා රැගෙන යන දෙයක්. ඔබ අමා නිවනට ඒ මුට්ට සතිය තිබ්බොත් ඒ මුට්ට සතිය තියෙන තැන මොකද්ද වෙන්නේ? අසමාහිත චිත්තෝ. සිත මොකද වෙන්නේ? අසමාහිතයි. අසමාහිත. ඒක තමයි මේ කියන්නේ. මොකද්ද? මුට්ට සතිය තිබ්බ ගමම්ම මොකද්ද වෙන්නේ? ඔයාලගේ අර වටිනාකම් පේන මට්ටමේ අරමුණු වලට සිත නැවත නැවත අරන් යනවා. ආය අරන් යනවා. එතකොට ඒ අරමුණු මත නිකන් පදිංචි වෙලා ඉඳ හිතෙනවා. වාසය කරන්න හිතෙනවා. ආය වැඩක් ඇතුවට නෙමෙයි. ඒකනේ දැන් දෙනියායේ තියෙන ඉඩමකට මෙහි ඉඳලා යන්නේ කොස් ගෙඩියක්වත් පොල් ගෙඩියක්වත් ගේන්න බැරි නම් ආයේ මොකක්වත් ඒක යාට භුක්ති විඳ ගන්නත් බෑ. භුක්ති විඳ ගන්නත් බෑ. නිකම්ම මැරිලා යන්නේ. ඔය ඉඩ කඩන් අල්ලගෙන ඉන්නව නේද? ඔය ඉඩමේ ලේනෙක් හරි වෙලා උපදිනවා. ආයි ලේසි නෑ පින්වත්නි මේ ජීවිතේ. පැවිද්දෙක් වුණත් අල්ලගෙන හිටියොත් එයා අමාරු වැටෙනවා. මේ බුද්ධ ශාසනය කියන්නේ අපට මේ ඒකෙන් කියවෙන්නේ ඔක්කොම පූජා කරන්න කියලා නෙමෙයි. හාඳුරුන්ට දෙන්න කියලා එමෙ නෙමෙයි. පරිහරණය කරන එක නවත්තලා දාන්න කියලා එමෙ නෙමෙයි. ඉඩම අත්හැරලා පාරේ නිදා ගන්න කියලා එමෙ නෙමෙයි. සිහිය පිහිටුවා ගන්න පින්වත්නි. මුට්ට සතිය වෙනුවෙන් උපට්ඨිත සතියට එකතු වෙන්න. මුට්ට සතිය තිබ්බොත් මොකද්ද වෙන්නේ? අසමාහිත චිත්තෝ. කෙලෙස් සහගත අරමුණු ඇසුරු කරගෙනදී ওই වටිනාකම පේන්නේ. අපේ සිත ඒ වටිනාකම් පේන තැන් වලට අපි නැවත නැවත අරන් යනවා. නැවත නැවත අපි කරන්නේ වටිනාකම් සහිත තැන් වලට අපේ සිත අරන් යනවා. අපි අරන් යනවා. එතකොට අපි එහෙම සිත නැවත නැවත අරන් යනකොට ඊළඟට අපිට මොකද්ද වෙන්නේ? ඊළඟට වෙන්නේ ඒ කෙලෙස් සහගත අරමුණු මත සිත පැතිරිලා තියෙනවා. කෙලෙස් සහගත අරමුණු මත සිත පැතිරිලා තියෙනවා. ආයි ධර්මයක් යන්නේ ඔළුවට. බණ අහද්දිත් මතක් වෙන්නේ ඉඩම් ගැන. බණ අහද්දිත් මතක් වෙන්නේ දරුවා ගැන. බණ අහන්න මෙතන ඉන්නව මතක් වෙන්නේ මුණුබුරෝ ගැන. ඇයි පැතිරිලා හිතේ ආ ඉඩ නැහැ. කෙලෙස් සහගත අරමුණු මත සිත පැතිරිලා. අන්න ඕකට තමයි අසමාහිත චිත්තෝ කියන්නේ. මුට්ට සතිය විසින් බලන්න ඔයාලව අමාරුවේ දාන විදිය. එතකොට ඒ කෙලෙස් සහගත අරමුණු වලට ආය යනවා. ඒ කියන්නේ ආය ගිහින් බලන්න හිතෙනවා. කෝල් කරලා බලන්න හිතෙනවා. අපිට හිතෙන්නේ
හොඳින්ද කියලා බලන්න හිතෙනවා. රස කෑම ආය ආය හදලා බලන්න හිතෙනවා රහ කරලා. ඇයි අර කෙලෙසාකට අරමුණු වලට සිත නැවත නැවත ගන්න. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් ඇයි රස කෑමක් හදලා කණේ හොඳ නැද්ද කියලා. නේ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කෙලෙසාකට මුට්ටස් සතිය තියෙන මිනිහෙකුට වෙන අවුල මේ කියන්නේ. දැන් ඔයාලා අද අත්දකින්න අවුල මේ කියන්නේ. සෝවාන් වෙන්න බැරිද කියලා මේ ගොඩක් අය අහන්නේ. දැන් මේ මාතෘකාවලක් තියෙන්නේ. සිත නිවනට යොමු වෙන්නේ කොහොමද කියලා කියන්න බෑ. නිවන් දකින්නේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, කායානුපස්සනා, වායානුපස්සනා, අනිමිත්තානුපස්සනා, ශුඤ්ඤතානුපස්සනා, අපනිහිතානුපස්සනා, අධිපඤ්ඤා ධම්ම විපස්සනා, ඔය විදිහට යථාභූත ඥාන දර්ශනානුපස්සනා, ආදීනවානුපස්සනා කියා මේ විදර්ශනා ක්‍රම ගොඩාක් තියෙනවා. ඒවා නිවන් දකින්න ලෑස්ති වෙලා ඉන්න එපාය. අපි මේ නිවනක් ගැන කතා කරනවා. ඒ වෙලාවේ සිහිය පිහිටවා ගන්නවත් දක්ෂකමක් නැතුව කෙලෙස් සහගත අරමුණු මත පදිංචි වෙලා ඒ කෙලෙස් සහගත අරමුණුත් එක්ක සිත පැතිරිලා ඉඩ නැහැ සිතට ධර්මයේ යන්න. විදර්ශනා කරන්න ඉඩ නැහැ හිත. විදර්ශනා කරන්න සිත ඉඩ නැහැ. ඒ නිසා එයා දන්නේ මොනවද? එයා දන්නේ ඒ කෙලෙස් සහගත අරමුණු වල ඉන්නකොට උපදින ලාමක පොඩි ආස්වාදයේ ගැන විතරයි. පොඩි ආස්වාදයක් විතරයි එයා දන්නේ. එයා දන්නේ නැහැ නිරාමිස ආස්වාදේ මොකද්ද කියලා. එයා දන්නේ නැහැ ප්‍රීතිය මොකද්ද කියලා. එයා දන්නේ ඒක නිරාමිස ප්‍රීතිය මොකද්ද? එයා දන්නේ අර කෙලෙස් සහගත අරමුණු මත විසිරී පැතිරී ඒ කෙලෙස් සහගත අරමුණු මත සිත විකාශනය වෙලා තියෙනකොට ලැබෙන පුංචි ආස්වාදය ගැන විතරයි එයා දන්නේ. ඒ ආස්වාදය ගැන විතරයි දන්නේ. වෙන එකක් එයා දන්නේ නැහැ. ඔච්චරයි දන්නේ. ඔච්චර නම් දන්නේ යාට මොකද්ද වෙලා තියෙන්නේ? ඔච්චර නම් දන්නේ ඔය ටික නම් එයා දන්නේ පින්වත්නි එයා ඒකෙන් ඉපදිච්ච ලාමක ආස්වාදය ගැන විතරයි දන්නේ. ඉතින් ආස්වාදයක් තියෙනවනේ. ඔයාලගේ දරුවා දකින්නකොට සතුටු නැද්ද? තියෙනවා. දරුවා දකින්නකොට සතුටක් තියෙනවා. හැබැයි දුක හටගන්නේ දරුවා නිසාම නෙමෙයිද? ඔයාලට දරුවා තරම් ඔයාලව පීඩාවටපත් කරපු තව කෙනෙක් ඉන්නවද කියලා ජීවිතෙන් අහලා බලන්නකෝ. ඔයාලට ඔයාලගේ දරුවා තරම් දුකක් දුන්න කෙනෙක් ඉන්නවද කියලා අහලා බලන්න. අල්ලපු ගෙදර මිනිස්සු අපිට එච්චර දුක් දීලා තියනවද? අපි කියන්නේ මගේ ඇතුලේ මහා ගින්දරක් තියෙනවා. කවුරු නිසාද? ඔයාලගේ කියලා අල්ලගත්ත ඒවා නිසා නෙමෙයිද ඔය ගින්දර කියලා බලන්නකෝ. එහෙනම් දරුවා දකින්නකොට ඇතිවෙච්ච පොඩි ආස්වාදයට වඩා ඒ ආස්වාදේ නඩත්තු කරන්න ගින් ඔයාලා විඳින දුක සුළුපටු එකක් නෙමෙයි. ඒක පොඩි පහේ එකක් නෙමෙයි. ඒක පුංචි එකක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේට එක බ්‍රාහ්මණෙක් චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ වහින්න කියලා ආමන්ත්‍රණය කළා. මට දරුවෝ නෑ. මොකද මේ එක බ්‍රාහ්මණෙක් වහින්න කියලා එයා අහස දිහා බලාන කවියක් කිව්වා. එයා කිව්වේ මට දරුවොත් නෑ. මම කිරිපට්ටි වෙන් කරලා තියෙන්නේ ගව යාට ගොඩක් හරක් ඉඳලා තියෙනවා. මම ගව පට්ටි වෙන් කරලා තියෙන්නේ දෙන්නු වෙන් කරලා තියෙන්නේ ගොන්නු වෙන් කරලා තියෙන්නේ වෙන වෙනම කණ්ඩ දීලා තියෙන්නේ කිරි දොවලා තියෙන්නේ වී ගෙටාරම් තියෙන්නේ. එයාගේ කවිය එහෙම තියෙනවා. වී ගෙටාරම් තියෙන්නේ ඒ නිසා වැස්ස සිත්සේ වසින්ට කාලයයි. ගොරවනකොට අහස දිහා බලන්නේ යා අයියෙන් කවියක් කිව්වා. මගේ දරුවෝ බොහොම උපශාන්තයි. මගේ බිරිඳත් බොහොම කීකරුයි. මේ මගේ ගෙදර සෙවිලි කොට තිබෙන්නේ වහලේ හොඳට වහලා තියෙන්නේ වර්ෂාව. දැන් ඉතින් වහින්ද.
එයාගේ කවිය එහෙම තියෙනවා. එතකොට මේ ගංගාවේ හා පැත්තේ කොනේ අපගේ බුදුරජාණන් වහන්සේ මහී කියන ගඟ අසබඩ වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේට මෙයා අයියෙන් කියන කවි ඇහුණා. සද්දබද්ද නැහැ නේ කාලේ. අද වුණා හැමතැනම සද්දනේ ඇහුණා බුදුරජාණන් වහන්සේට. හොඳට ඒ සද්දේ. ඒතර භාග්‍යවතුන් වහන්සේත් කවියක් කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මට දරුවෝ නැහැ, බිරිඳක් නැහැ, වහලේ තෙවිලි කරන්න ගෙයක් නැහැ, කිරි දොවන්න හරක් පට්ටි නැහැ, දෝපු කිරි තියාගන්න තැනක් ඕනේ නැහැ, දෙන්නු වෙන් කරන්න පැටව් වෙන් කරන්න ගවයෝ ඉන්න එපාය, මට ගවයෝ නැහැ. මම නම් ඉතින් මේ මහී ගඟ අසබඩ පාඹුලට වෙලා ඉන්නව වහලයක් නැතුව. ඒ නිසා වැස්ස වහින්න කියලා කිව්වා. එතකොට වේගෙන් අනෝරා වැස්සක් ආවා. මේ මිනිස්සයාට හිතුණා කවුද මේ කියලා. අරිහා පැත්තේ හිටිය කෙනාට. ඇයි මේ මුකුත් නැති නිසා වහින්න කියලා කියනවා නම් ඒ කතාව අවුල් වගේ කියලා යාට හිතුණා. මේ කියන්නේ අවුල් කතාවක්. මේක සාමාන්‍ය මේ මහ පොළොවේ ඉන්න මිනිහෙක් කියන එකක් නම් නෙමෙයි. අපි කුඩේකුත් නැතුව පාරේ ඉඳලා අපි කියනවාද අනේ හරි ෂෝක් වහින්න ඕන. අයියෙන් වහින්න ඕන මගේ අතේ කුඩයක්වත් නැහැ. මම තෙමින්න ඕන හොඳට කියලා හිතනවද කවුරු? හිතනවා නම් අවුල් නැද්ද ඒ කතාව? කවුරු හරි අම්මා කෙනෙක් ගෙදරටලා කියනවා අනේ අපේ දරුවා කුඩයක්වත් නැතුව තමයි ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකේ ඇති දැන්. තවම ගෙදර ආවේ නැහැ. බස් එකෙන් බහැලත් පයින් එන්න තියෙනවා. වහින්න ඕන දෙකොට තලා යන්න වහින්න ඕන කියලා කියනවාද අම්මා කෙනෙක්? මේ කියනවනම් අවුල් නැද්ද ඒ කතාව? අරයටත් ඒ අවුල හොද්දට දැනුණා. වහලයක්වත් නැහැ වහින්න කියනවා. ගොරවා වහින්න කියනවා. සෙවිලි කරන්න වහලෙකුත් නැල්ලු. එයාට හිතුණා මා අමුතු গুপ্ত කවිකාරයෙක්. ඉතින් වැහැලා පෑවුවා පැයකින් විතර. එමීට එබිලා බැලුවා. කෝ කවි කියපු කෙනා ඉන්නවද කියලා. එතකොට කවිකාරයෙක් නෑ, මුනිවරයෙක් ඉන්නවා. ලස්සන මුනිවරයෙක් මහී කියන ගඟ අසබඩ ගහක් මුල වාඩි වෙලා ඉන්නවා. කවුරුත් නෑ. එයා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ඒ ශ්‍රමණය ඔයාද කවි කිව්වේ කියලා ඇහුවා. ඔව් කිව්වා. හරිනේ එහෙනම්. ඔබ ඔය කවිය කිව්වා නම් කතාව හරි කිව්වා. ඇයි? ඔබලා දරුවෝ ගැන මොනවද දන්නේ කියලා ඇහුවා. ගෙයක් දොරක් තියෙන මිනිසුන්ගේ කතාව ගැන මොනවද දන්නේ කියලා ඇහුවා. ශ්‍රමණය ඔය වගේ අසාධාරණ කවි කියන්න එපා කිව්වා. ඔය වගේ අසාධාරණ කවි කියන්න එපා කිව්වා. ශ්‍රමණය මේ අහගන්න කිව්වා. මම කියලා දෙන්නම් ඔයාට කිව්වා. දැන් මේ බුදුරජාණන් වහන්සේට කියන්නේ. ඒ ශ්‍රමණය මේ කතාව හොඳට අහගන්න කිව්වා. ශ්‍රමණය දරුවෝ ඉන්න මිනිහෙක්. දරුවෝ නිසා සතුටු වෙනවා. ඔයාලත් ඕක අද හිතන්නේ නැද්ද? අනේ පින්වත්නි මේක දුකක්. ඔයාලගේ මුට්ටත් සතියේ මුලා වෙච්ච සීය නිසා ඔයාලා ඕක ආස්වාදයෙන් පිළි අරගෙන කියනකොට අනේ මොනවා කියනොත් දන්නේ මේ හාඳුරු මොනවද දරුවෝ ගැන දන්නේ. දරුවගේ කටහඬ ඇහෙනකොට, දරුවගේ රූපේ දකින්නකොට, දරුවා ඉඹිනකොට, දරුවට කවනකොට, පොවනකොට, නාවනකොට, දරුවා ළඟින් ත්‍රිප වැළඳ ගන්නකොට ඇති වෙන ආස්වාදය අපිනේ දන්නේ. කියලා ඔයාලගේ හෘද සාක්ෂි වුණත් මේ කතා කියනකොට කියන්න පුළුවන් අර බමුණගේ කතාව වගේ. අර බමුණා කියාපු දේ වගේ ඔයාලට හිතෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේට මේ එයා කිව්වා ශ්‍රමණය මං කෙටියෙන් කියන්නම් කිව්වා. මේකත් දිග සූත්‍රයක් මම කෙටියෙන් ඔයාලට කියන්නේ. ශ්‍රමණය දරුවෝ ඉන්න මිනිහෙක් දරුවෝ නිසා සතුටු වෙනවා. හරකා බාන ඉන්න මිනිස්සු හරකා බාන ගැන සතුටු වෙනවා. ඒ කාලේ හරකා බාන කියන්නේ ලොකුම ධනවතුන්ට තිබ්බ දෙයක්. ගව පට්ටි හිටියා සමහර ගව පට්ටි වල 1000 2000 හරක්. සම්පතක් විදියට ඒ කාලේ සැලකුවේ. ඒක මහා වටිනා දෙයක් විදියට තමයි ඒ කාලේ මිනිස්සු සැලකුවේ. එයා කිව්වා හරකා බාන ඉන්න මිනිස්සු හරකා බාන ගැන සතුටු වෙනවා. දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ ගැන සතුටු වෙනවා.
ඒ ශ්‍රමණය ඔබට දැන් සතුටු වෙන්න බෑ. ඇයි සතුටු වෙන්න බැරි? ඇයි හරකුත් නැහැ, ගෙදරකුත් නැහැ, බිරිඳකුත් නැහැ, ස්වාමීකුත් නැහැ, කවුරුත් නැහැ. හරක බානත් නැහැ, සෙවිලි කරන්න වහලෙකුත් නැහැ, දරුවොත් නැහැ. ඔබ හරි කිව්වා. ශ්‍රමණය දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ නිසා සතුටු වෙනවා. ගෙවල් දොරවල් ගව මහේෂාදීන් ඉන්න මිනිස්සු ඒවන් නිසා සතුටු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇත්ත බ්‍රාහ්මණය. ඔයා කියන එක ඇත්ත කිව්වා. ඇත්ත කිව්වා. ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවකෝ. ගව මිනිස් දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ නිසා සතුටු වෙනවා. ඇත්ත. ගව මහීෂාදීන් ගෙවල් දොරවල් ඉඩකඩම් දීපල තියෙන මිනිස්සු ඒව නිසා සතුටු වෙනවා. හැබැයි ශ්‍රමණය මට දරුවෝ නෑ, ගෙවල් දොරවල් නෑ. ඇත්ත. ශ්‍රමණය මේ බ්‍රාහ්මණය මේකත් අහගන්න කිව්වා. දරුවෝ ඉන්න නිසා සතුටු වෙනවා වගේම බ්‍රාහ්මණය දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ නිසාම දුක් වෙනවා. ගෙවල් දොරවල් ඉඩකඩම් දීපල යාන වාහන මිල මුදල් හරක බාන තියෙන මිනිස්සු ඒවා නිසාම සතුටු වෙනවා වගේම ඒවා නිසාම මොකද වෙන්නේ? දුක් වෙනවා. බ්‍රාහ්මණය මට දුකකුත් නැහැ කිව්වා. දුකකුත් නැහැ කිව්වා. අන්න එතකොට යාට තේරුණා මුනිවරුන්ගේ ජීවිතය මැදහත් බව. මැදහත් ජීවිතයේ දුක ගලන්නේ නැති බව. මැදහත් ජීවිතයේ දුක ගලන්නේ නැති බව. රැස්කිරීම වනාහි දුක මෝරණ සාක්ෂිය බව. අතෑරීම වනාහි දුකේ නිරෝධය බව. දැන් මිනිසුන්ට ඕක තේරෙන්නේ නැහැ නේ පින්වත්නි. ඒ නිසා මුලා වෙච්ච සිහියකින් ඔයාලා මොකද කරන්නේ? කෙලෙස් සහගත අරමුණු මත වලට සිත නැවත නැවත අරන් යනවා. කෙලෙස් සහගත අරමුණු වල සිත පතුරවාගෙන ඉන්නවා. ධර්මයට ඉඩ නැහැ. බණ ඇහෙනකොට පොත අරන් ලියනවා. පොත වහලා ආයෙත් කෙලෙස් සහගත අරමුණු මත පැතිරිලා ඉන්නවා. එයා වඩන වැඩිල්ලක් එයාට නැහැ. ඒ නිසා ඔය පින්නතුල්ලා හිටියා වගේමයි. ඊට පස්සේ ඔයාලා දන්නේ කෙලෙස් සහගත අරමුණු ටික නඩත්තු කරනකොට උපදින ප්‍රීති පස්සද්ධිය ගැන විතරයි ඔය පින්නතුල්ලා දන්නේ. ඒ ප්‍රමුදිත බව ගැන විතරයි ඔයාලා දන්නේ. ඒ නිසා ඔයාලගේ කය කෙලෙස් සහගත ජවයක් ඔයාලට තියෙන්නේ. අර බුද්ධ ශාසනය පෙන්වන සැපේ කියන එක නෑ. කාය පස්සද්ධිය කියන එක නෑ. දුවනවා කෙලවරක් නෑ. උදේ 3ට විතර නැගිටලා බත් වෙනවා කෙලවරක් නෑ. මැරෙනකන් උයන ඕච්චර තමයි. සාමාන්‍ය ස්ත්‍රියකගේ ජීවිතයේ තියෙන කුස්සියේ. එයාගේ වැඩේම බත්මාළු පිනිත් එක්ක හැප්පෙන එක. ඒවා කව අනේ පුතේ කෑම රහයිද? කෑම හොඳයිද? හොඳයි කියලා කිව්වොත් ඒකෙන් පොඩි ආස්වාදයක් උපදවාගෙන ඊට වඩා කෑම ටිකක් හොඳට හදන්න උත්සාහ කරනවා මිසක් මේ සංසාර ආහාර වටයෙන් කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන ආහාර වටයෙන් මිදෙන්න කිසි අදහසක් නැහෙනි. හැමදාම ලෝකෙට ආහාර සපයනවා. මගේ කියලා ගත්ත අයට කවකවා ඉන්නවා. එයාට තේරෙන්නේ මේ සවිඥානික කය හැදිලා තියෙන්නේ පවතින්නේ කබලින්කාර ආහාරයෙන්. කාමයන්ට අනුබලයක් ලැබෙන මට්ටමට කව පෝව ඉන්නවා එච්චරයි. මේ කබලින්කාර ආහාරයෙන් ඇස කන නාසය දිවකය මනස හැදිලා තියෙන නිසා මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ ස්පර්ශයේ සිද්ධ වෙලා ඒවත් එක්ක නැවත නැවත සිත අරන් ගිහින් ඒවා මත සිත පැතිරිලා තියාගෙන ඉන්නකොට ඒවායින් උපන් වේදනාව අභිනන්දනය කරනවා. ස්පර්ශ ආහාරය වේදනාවට ආහාරයයි කියලා සාමාන්‍ය මිනිහෙකුට තේරෙන්නේ නැහැ. බත්මාළු පිණි විතරයි පේන්නේ.
ත්‍රිවිධ වේදනාවට ස්පර්ශේ ආහාර වෙලා රැස් වෙන කර්මයේ මනෝ සංචේතන ආහාරයයි ඒක ත්‍රිවිධ භවයට ආහාර සපයනවා කියලා යාට තේරෙන්නේ උනූපන් සත්වයාගේද උපන් සත්වයාගේද භව ගමන ගැන යාට තේරෙන්නේ පින්වත්නි. මේ විදියට රැස් වෙන භවය විසින් නැවත නැවත විඥාණයට ජවය දීලා විඥාන ආහාරේ නැවත නැවත නාම රූප වලට ආහාර සපයනවා කියලා යා දන්නේ නැහැ. නාම රූප ප්‍රත්‍යයෙන් නැවත නැවත කව කවා පොව පොවා අන්දව නඩත්තු කරන්න පුළුවන් මට්ටමට නැවත නැවත ලෝකයේ ඇස් හැදෙනවා කන් හැදෙනවා කියලා දන්නේ. එයා දන්නේ කුස්සියේ තියෙන හාල් බත් මාළු පිණි ගැන විතරයි. ඒ නිසා ස්ත්‍රිය කුස්සියෙන් එළියට එන්න ඕන නිවන් දකින්න නම්. ඒ කියන්නේ උයනික නවත්තන්න ඕන කියලා නෙමෙයි. මේ බත් මාළු පිණි වලට වඩා මගේ කතාව සංකීර්ණ බව. ඉපදී මෙරි යන සත්‍යයාගේ දීර්ඝ ගමන සංකීර්ණ බව සාමාන්‍ය ගිහියෙක් දකින්න ඕන, දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. පින්වත්නි, මේ අපි ගත කරන ජීවිතය ඇතුලේ අපි ඉන්නේ මුට්ටක් සතියකින්, මුලා වෙච්ච සිහියකින්. ඒ මුලා වෙච්ච සිහිය නිසා අපට මොකද්ද උනේ? මුට්ටක් සතිය නිසා පින්වත්නි අසමාහිත චිත්තෝ අසමාහිත සිතකින් අපි වැඩ කරන්නේ. මුට්ටක් සතිය හැම වෙලාවකම අපිව අවුල් කරනවා. අපිව අසමාහිත කරනවා පින්වත්නි. අසමාහිත කරනවා. ඒ අසමාහිත වුණොත් මොකද වෙන්නේ? පින්වත්නි මතක තියාගන්න, අසමාහිත වෙච්ච තැනක එයාගේ ජීවිතේ දුප්පඤ්ඤෝ ප්‍රඥාව ඉවරයි. ප්‍රඥාව කියලා කන්නේ අභිඤ්ඤත්තා විශේෂ ඥානී කියලා එකක් කියනකොට අපොයි වැඩක් නැහැ. ඔය හාඳුල්ලා මොනවද කියනවද දන්නේ. ඕවා කිසි වැඩක් ඇති දේවල් නෙමෙයි කියලා එයාට අභිඤ්ඤත්ත භාවය ගැන කියනකොට ටීවී එක වහලා දානවා. පරිඤ්ඤත්ත පින්වත් මහණෙනි, මේ ලෝකයේ පූර්ණ අවබෝධය කරා අපි යන්න ඕන කියලා කියනකොට කියනවා මොන අවබෝධයද? ඊට වඩා මේ ලෝකෙත් දැනුම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා පුතේ උඹලා උන්ට ඉගෙන ගනින්න. ડોක්ටර් කෙනෙක්ම වෙන්න ඕන, ඉංජිනේරු මහත්තයෙක්ම වෙන්න ඕන කියලා පුතේ කිසි අම්මා කෙනෙක් කියනවාද පුතේ අපිට තියෙනවා බුද්ධ ශාසනයේ විශේෂ ඥානය කියලා එකක් හදන්න? කවුරුත් කියනවද? පුතා දන්නවද? මේ ප්‍රඥාව වඩලා පූර්ණ අවබෝධය පරිඤ්ඤත්ත අපිට පූර්ණ අවබෝධයකට යන්න පුළුවන්. පුතා දැනගන්න, දැනුමට වඩා පූර්ණ අවබෝධය ශ්‍රේෂ්ඨයි. කවුද කියන්නේ? ඔයාලා කවදා හරි දරුවට කියලා තියනවද කියලා බලන්න. පහනත්ත පුතේ, මේ තණ්හාව, අවිද්‍යාව, රාගය, ඡන්දය, ද්වේෂය, අභිනන්දනය, මේවා පුතේ කෙලෙස්. මේවා කඩලා දැම්මොත් මේ දුක ඉවර කරන්න පුළුවන්. පහනත්තා, ඒවා කඩන්න වෙන්නේ පුතේ ප්‍රඥාවෙන් විතරයි කියලා මොන අම්මද දරුවට කියන්නේ? මොන තාත්තද දරුවන්ට කියන්නේ? එහෙනම් ප්‍රඥාවට අපේ අම්මලා අපිට උදව් කරන්නේ. ප්‍රඥාවට අම්මා උදව් කළේ. ඔයාලගේ අම්මා කරපු උදව් දිහා බලන්නකෝ. අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහනත්තා පඤ්ඤාකෝ ආවුසෝ, ප්‍රඥාවේ අර්ථය මෙපමණයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේ කවුද කිව්වේ? කිසි අම්ම කෙනෙක් කියලා නැහැ. ඒ නිසා අපට අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ අපේ අම්මා කරාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ නිසා අම්මට වටිනාකම දුන්නට වඩා වැඩි වටිනාකම බුදු හාසනෙට දෙන්න පින්වත්නි. ඒකෙන් කියවෙන්නේ යුතුයකම් කරන්න එපා කියලා නෙමෙයි. වගකීම් කරන්න එපා කියලා නෙමෙයි. දරුවට දෙන වටිනාකමට වඩා බුදු හාසනෙට වටිනාකමක් දෙන්න. කවදාවත් බුද්ධ ශාසනය අපිව අනාථ කරන්නේ නැහැ. හැබැයි අපේ දරුවා අපිව අනාථ කරනවා. අපේ අම්මා අපිව අනාථ කරනවා. අපිව අනාථ කරන්නේ නැහැ. එයා කරන උපරිම යහපත තමයි බත් මාළු කවණ එක. එයා කන්න නැතුව අපිට කන්න දෙනවා. ඔහොම අම්මලා සසර කොච්චරනම් මුණ ගැහිලා තියෙනවද? හැබැයි බුද්ධ ශාසනයක් අපිට මුණ ගැහුන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ඉන්න කෙනා කවදාවත් අම්මව මග හරින්නේ නැහැ. උපකාර කරනවා. කරුණාවක් තියෙනවා. ඒ නිසා මේ තරුණ දරුවෝ හිම මේ බණ අහනවා. ඒ දරුවන්ට කියන්න තියෙන පොඩි කාලේ ඉඳලා දරුවට ප්‍රඥාවේ අර්ථය පැලකරන්ට මනසේ. පුතේ මේ දැනුම වගේම ප්‍රඥාව කියලා එකක් තියෙනවා. ප්‍රඥාවෙන් තමයි පුද්ගලයේ බබලන්නේ. බබලන්ට නම් ප්‍රඥාවේ අර්ථ තුනයි පුතේ. අභිඤ්ඤත්තා විශේෂ ඥානයක් කියලා එකක් හදන්න පුළුවන්.
දැනුම ඇසින් හදාගත්තට පුතේ විශේෂ ඥානයේ ප්‍රඥා ඇසටයි ගෝචර වෙන්නේ. පරිඤ්ඤත්තා පුතේ පූර්ණ අවබෝධයක් තියෙනවා මේ ලෝකේ. ඒක ප්‍රඥාව වඩලා කරන්න ඕන එක පහනත්තා. ඔයාගේ වටිනාකම් ඔක්කොම එදාට කඩා වැටෙනවා පුතේ. සිතින් වටිනාකම දුන්න ලෝකයට නැවත නැවත ගිහින් ඒ ලෝකේ මත හැසිරිලා ඒ ලෝකේ නිපදිච්ච ලාමක ආස්වාදයෙන් ගිජු වෙලා ඒ කෙලෙසාගත අරමුණුත් එක්කම සිත ඉපදිලා ඒ කෙලෙසාගත ලෝකයක් එක්කම සිත අතහැරිලා යනවා නම් පුතේ. ඒ බඳු අතහැරීමක් කියන්නේ අවදානමක්. හොඳට බලන්නකෝ ඔයාලා ඔය කෙලෙසාගත ලෝකේ මත පදිංචි වෙලා ඉන්නව නේද? ඔයාලා සිත අතහැරින්නෙත් ඔයාලට ඔය කතාව අතහැරින්නෙත් ඔයාලගේ සිත ඉවත් වෙලා යන්නෙත් මේ කය අතහැරලා යනකොටත් ඔයාලා යන්නේ අර කෙලෙසාගත අරමුණු එක්කමයි. ඒ කෙලෙසාගත අරමුණු එක්කම යනකොට ඒ සිත සමග බැඳී පවතිනවා තුනක් කාරණා. මොනවාද? චේතේති. ඔයාලා කාලාන්තරයක් තිස්සේ කෙලෙසාගත ලෝකයක් එක්ක හැපි ගොඩනගාගත්ත චේතනා ටිකක් තියෙනවා. යංච පකප් ඒ අනුව කල්පනා කරමින් ගොඩනගිච්ච යංච අනුස්සේති කෙලෙස් මූලයන් ටිකක් තියෙනවා. කෙලෙස් මූලයන් ටිකක් තියෙනවා. එහෙම ගින් ගර්භාෂයකට බැහැගත්ත කියන්නකෝ දුක තමයි. අම්මා කෙනෙක්ගේ කුසේ වැඩෙන දරුවෙක්ගේ දුකක් තියෙන්නේ. ඒ දුකට අමතක වෙලා යනවා පෙර ජීවිතේවා. පෙර ජීවිතේ වෙච්ච ඒවා අර දුක නිසා අමතක වෙලා යනවා. මව් කුසේ ඉතින් කාගෙන් අහන්නද මේක අපි? ළමයිගෙන් අහන්නද පුතේ කොහොමද දුක? අහන්නද අපිට මතක ඇයි එච්චර දුකක්? මහ විශාල දුකක් මව් කුසේ ඇතුලේ දුක තියෙනවා. මහ විශාල දුකක් තියෙනවා. මව් කුසෙන් බිහි වෙන වෙලාවෙත් දුකයි. මව් කුසෙන් බිහි වෙන අධික දුකක් දරුවෙකුට තියෙන්නේ බිහි වෙනකොට. ඇඟ පොඩි වෙලා ඉන්නේ දරුවෙක් මව් කුසෙන් එළියට එනකොට. එතකොට ඒක දුකක්. ඒ දුක අපිට අහන්න බෑ. අපිට මතක නෑ ඒ දුක. නමුත් ඒ දුක අපිට විඳින්න වෙනවා. ඒ දුක බරපතල කමටයි ඔය අඬන්නේ. අඬාගෙන උපදින්න. ඒ නිසා පින්වත්නි මේ කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ අපේ ජීවන චර්යාව තුළ අපි අවුල් වෙලා ඉන්නේ. ඒ නිසා මේ යම් වෙලාවක මුලා වෙච්ච 100ක් නම් තියෙන්නේ. එයා මුලා වෙච්ච 100කින් එයා ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට ඒ පරිහරණය කරනකම ඇතුලේ එයා මොකද කරන්නේ? එයා කෙලෙස් සහගත ලෝකය උරංගානවා. ඒ ලෝකයට නැවත නැවත යනවා. ඒ ලෝකේ මත පදිංචි වෙනවා. කෙලෙස් සහගත අරමුණුත් එක්කම එයාගේ ජීවිතේ ගෙවලා දානවා. ඒ ගෙවනකොට ධර්මයට ඉඩ නැහැ. බෞද්ධ කමට පොත පෙරලලා බණ ටික ඇහෙනකොට සටහන් කරගෙන පොත වහලා දානවා. මේ විදියට ගත කරන ජීවිතය තමයි අසමාහිත චිත්ත. එයාගේ සිත අවුල්. එහෙම වුණොත් දුප්පඤ්ඤෝ. එයාගේ ප්‍රඥාවට ඉඩ නැහැ. ඉඩ හම්බෙන්නේ අවිද්‍යාවට. පංචස්කන්ධයේ දුකක් කියලා කිව්වට එයා ඒක පිළිගන්නේ නැහැ. මේ පංචස්කන්ධ දුක අවිද්‍යාව නිසා සමුදය වෙනවා කිව්වට අපෝ යෝව වැඩක් නැහැ කියලා හිතනවා. මේ බණ ඇහෙද්දි පව සමහර අය එහෙම කියනවා. පින්වත් මහණෙනි මේ අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් කෙලස් ටික කඩාගෙන වැටෙනවා. එතකොට උපාදානය වෙන එක නවතිනවා. දුක සදාතනිකව නිමා වෙනවා කිව්වමා ඇත්තද කියලා ඒකට සාදුකාර දීලා ආයෙත් වෙනද වගේ වැඩ කරනවා. ඇයි? අවිද්‍යාව බලවත්. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව බලවත් නම් ප්‍රඥාව දුර්වලයි නම් ඒ බඳු මට්ටමක් ඇතුලේ ජීවන චර්යාව ගොඩ නැගෙන්නේ පපංච රාමස්ස පපංච රතිනෝ. එයාගේ ජීවිතේ මොනවද තියෙන්නේ? ප්‍රපංච කියන්නේ තණ්හා මාන දිට්ටි ප්‍රපංච. එහෙනම් බලන්න මේ කියපු වචන ටික ඔලුවට ගන්න. ඒ ශ්‍රාවකයා තුල මූලික දෙයක් තියෙනවා. ඒ තමයි මුට්ටසති. මේ මුට්ටසතිය විසින් මොකද කළේ? ඒ අරමුණු මත කෙලෙසාගත අරමුණු මත සිත ආරංගින් ඒ අර කෙලෙසාගත අරමුණු මතම පදිංචි වෙලා ඒ කෙලෙසාගත අරමුණු වලින් ඉපදිච්ච ආස්වාදයෙන් ගිජු වෙලා
ඒ කෙලෙස් සහගත අරමුණුත් එක්කම සිත පවත්වනවා ධර්මයට, බුද්ධ ශාසනයට, ගුණ ධර්ම වලට. එයාගේ සිත තුල ඉඩ නැහැ පින්වත්නි. එහෙම වාසය කරනකොට වාසය කරන දුප්පඤ්ඤෝ කියන්නේ එයාට පින්වත්නි දුක්ඛේ ඥානයක් නැහැ. එයා පංචස්කන්ධයේ ආස්වාදයෙන් පිළිගන්නවා. මේ පංචස්කන්ධය නැවත නැවත ලෝකේ හටගන්න එක ගැන ආස්වාදයෙන් රැඳෙනවා. දුප්පඤ්ඤෝ පංචස්කන්ධයේ දුක අවිද්‍යාව නිසා සමුදය වුණා කියලා එයා දන්නේ නැහැ. අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් කෙලස් ටික ඔක්කොම කඩා වැටෙනවා. ඒ කඩා වැටීමෙන් දුක සදාතනිකව නිමා කරන්න පුළුවන්. දුකේ නිරෝධය මෙයයි කියලා එයා දන්නේ නැහැ. දන්නේ නැති වුණාම පපංච රාමස්ස ප්‍රපංච රතිනෝ ප්‍රපංච කරන එකට යාපත් වෙනවා. ප්‍රපංච රාමස්ස ප්‍රපංච රතිනෝ. ඔන්න ඔය කෑලි හතර ඇතුලේ තමයි සසර තියෙන්නේ. නිවන තියෙන්නේ කොහොමද? මුට්ටා සතිය වෙනුවෙන් යම් කෙනෙක් උපට්ඨිත සතිය පිහිටව ගත්තොත් සිහිය පිහිටවා ගන්නවා. එයා ඉරියව් හතර තුල එයා සිහිය පවත්වනවා. ඒ ඉරියව් හතර මත සිහිය පවත්වනකොට ඒ ඉරියව් අතර සිහිය පවත්වන ශ්‍රාවකයාට උපට්ඨිත සතිය එයා සිහිය පිහිටුවාගෙන වාසය කරනකොට පින්වත්නි දක්ෂකමක් එයා තුල තියෙනවා. එයා සිහිය පිහිටුවාගෙන ඉන්නේ. ඒ නිසා සිහිය පිහිටුවාගෙන ඉන්නකොට යාට යාගේ සවිඥානික කය ගැන තේරෙනවා. විඥාණය ගැන තේරෙනවා. සතර මහා භූතයන් නිසා හටගත්ත මේ කය ගැනත් එයාට තේරෙනවා. විඥාණය ගැන තේරෙනවා. සතර මහා ධාතුන් නිසා හටගත්තා වූ මේ කය ගැනත් එයාට තේරෙනවා. සවිඥානික කය ගැන දෙපැත්තකින් එයා විමසා බලනවා. උපට්ඨිත සති. එතකොට සමාහිත චිත්තෝ එහෙම වාසය කරනකොට යාට කෙලෙස් සහගත අරමුණු වෙනුවට අර සිය පීටුවාගෙන ඉන්න මට්ටමේ කෙලෙසුන්ගෙන් සිත මිදුණු මට්ටමට සිත නැවත ගන්න උත්සාහ කරනවා. ඒ කෙලෙස් සහගත තත්ත්වෙ මිදුණු තැනක සිත වඩන්න උත්සාහ කරනවා. ඒ කෙලෙස් සහගත තත්ත්වෙන් සිත මිදුණාම යාගේ සිතේ ස්වභාවය ගැන යා නිතර විමසන්න පටන් ගන්නවා. ගතේ ස්වභාවය, කයේ පවා දැනෙන සැහැල්ලු යා විමසන්න පටන් ගන්නවා. ඒ කෙලෙස් සහගත අරමුණු වෙනුවට මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෝකෝත්තර ධර්මයත් එක්ක සිත එකතු කරගෙන වාසය කරන්න උත්සාහ කරනවා. උපට්ඨිත සතිය විසින් එයාට සමාහිත සිතක් හදලා දෙනවා. ඒ සමාහිත සිත විසින් මොකද කරන්නේ? පඤ්ඤා තමන්ගේම ස්කන්ධ ධාතු ආයතන ටික දුකක් වශයෙන් තේරුම් කරනවා. ස්කන්ධ ධාතු ආයතන සමුදය වෙන්නේ අවිද්‍යාව නිසා කියලා පේන්න ගන්නවා. අවිද්‍යා සහගතව යම් කෙනෙක් චේතනා ගොඩ නැගුවොත් ඒ අනුවම කල්පනා කර හිටියොත් යංච පකප්පේති යංච අනුස්සේති අනුස්සයම වඩා හිටියොත් දුක්ඛ සමුදය වෙන ආකාරය දැකලා එයා ඒ මොහොතේම චේතනා භවයෙන් ගැලවෙන්න යා ජවයක් ගන්නවා. ඒක දුකේ නිරෝධේ බව දකිමින් ඒ ශ්‍රාවකයා වාසය කරනවා පින්වත්නි. බලන්න පින්වත්නි, සමාහිත සිත විසින් ඒ පුද්ගලයා තුළ උපට්ඨිත සතිය සමාහිත සිතක් හදලා එයා ප්‍රඥාව පැත්තට අරන් යනකොට අභිඤ්ඤත්තා එයාට තමන්ගෙම සවිඥානිකත්වයේ ගැන විශේෂ ඥානයක්, ඒවා ඇති වෙලා නැති වෙලා යන බවට පූර්ණ අවබෝධයක්, උපාදානයේ කඩාගෙන වැටෙන මට්ටමට පහනත්ත බවක් එයා තුළ ඇති වෙනකොට ප්‍රඥාව පිරෙන්න පටන් ගන්නවා පින්වත්නි. ප්‍රඥාව පිරෙනකොට පින්වත්නි පුංචි දොරපාරවල් එකතු වෙලා උල්පත් එකතු වෙලා ගලාගෙන ගිහින් ඒවා අතු ගංගා වලට එකතු වෙලා ඒ ගංගා ගලාගෙන ගිහින් හරියට මහා සමුද්‍රයේ පුරවනවා වගේ ප්‍රඥාව වැඩෙනකොට පින්වත්නි එයා තුල නිප්පපංච රාමස්ස නිප්පපංච රතිනෝ නිස්ප්‍රපංචයි. දැන් එයා තණ්හා මාන දිට්ඨිය නිකම්ම කඩාගෙන වැටිලා එයා සත්‍යාවබෝධයට සමවදිනවා. අමා නිවනට සමවදිනවා. දුකේ සදාතනික නිරෝධයට එයා එකතු වෙනවා. එබඳු නිරෝධයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා. ඒ පින්නතුන්ට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
භවගාමී ජීවිතේ ආයති භවයේ සුවපත් වේවා. සුවසීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. වර්ග પરම්පරානුගතව සංසාරගතව මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් අනුමෝදනා ආශිර්වාද කොට තිබෙනවා. සියලු ඥාතීන්ගේ භවයේද සුවපත් වේවා. එවැගේම මේ ධර්ම ශ්‍රවණයට රැස් වුණා වූ සියලු පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා. සියලු දෙනාටම සුවසේ නිවන් මඟ පූර්ණේ කර ගන්නට මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ নমස්කාරය වේවා.